හෙමීට වැඩ පාරක් දාන්න ගියේ කෙලවුඩ වැඩේ. ඇයිමුට ගෙදර යන්නත් හදිසි විනාඩි 5න් බීලා යන්නද? නෑ නෑ බා. උගුර වෙල්ලා වගේ තිබ්බේ ඒකයි. හරි බං නවත්තපන්කෝ. බලත් කොයි වෙලේ හරි මට කපන්න තමයි ඉන්නරේ. අඩ එහෙම නෑ. චමියමු බලපන්කෝ. ෂෝක්කයක් කරේයකෝ පිස්සු උඹට. අනේ මන් නෑ බං ඉතින් මේව නුපුරුදු දේවල්ද සිරාවටම උගුර කේස් ගියා. අපි සතියේ දවස් දෙකක් හරි කොහේ හරි සෙට් වෙනවනේ බං අනේ. දැන් උඹ හිතන්නේ ඒක හොඳක් කියලාද? මම මේ බල දෙන්නටම කියන්නේ අපි මේක අඩු කරන්න ඕන මචං ඈ. හරියන්නේ නෑ මේ වැඩේ. අඩු කරන්න. ඇයි අඩු කරන්නේ? අඩු කරන්නේ තෝයි මායි මේකයි ගිය මාසෙටම 100න් කරපු එක දවසක් කියපන් මට. ඕසා නෑ මු කෙනෙක් ඇත්තක් තියෙනවා. කැලලත් තවුල් බං සිරාවට මේ සීන් මම ඉතින් උඹලට කිව්වේ නෑ. දන්නවද උඹලගේ තියෙන හෙනේ තාව බං ඔක. මට නෑනේ බං ওই ප්‍රශ්න. බලපන් අවුරුදු 5ක්. අපි දෙන්න මේ ඉන්නේ හොඳට. තේරුම් ගැනීම තාව බං තියෙන්න ඕන. උඹලා තේරුණා? ඈ අන්ඩර්ස්ටෑන්ඩ්. ඒ උඹේ කැලේනේ බං හැම ගෑණිම එහෙම නෑ නේද දකලයා. නෑ නෑ උඹ මූ කියන වහන්න එපා. බං අරු කවුද බං? කවුද පොඩි කොල්ලා? දිනෙල් කොහොමද ඌ දුන්න කේම? තේරානේ ඔන්න හොදා බං වීඩියෝ කරනවා නම් කරන්න. නෑ නෑ සිරාවටම නෑ. හෙලෝ උගේ කියන ඌ ලැජ්ජාව බලලා තු කොහොම හරි වැඩේ කරගන්න. හෙලෝ කතාව. නෑ ඒක සිරා කතාව. ඒක පිළිගන්න. හෙලෝ ඒ කියන්නේ අවුලක් නෑ ඌගේ. එහෙන් නෑනේ. මේ වටපිටේ ඌ හෙලෝ ඌගේ මේක උට අදාළ නෑ. ඒකයි ඌ අර කරන්නේ. හෙලෝ දිගටම වීඩියෝ දාන්න. දැන් ඉතින් බලපන් දැන් අර ඔතෙන්ට ගෙන ගන්න තු පාඩුවේ ගෙදර යන්න. හරිද? මොන කුණ්ඩ බාලමක්ද මේක? ඇයි යකෝ මොකෙක් හරි ඉපදුනත් පාටි කවුරු හරි මැරුණත් පාටි දුකටත් පාටි සතුටටත් පාටි. දැන් මම ඔතෙන්ට ආවොත් තමසෙටයි තමසෙගේ යාළුවෝ ඔක්කොටමයි දැන් මේ මම කරන දේ. හරිද? කතා කරනවා ඒ යාළුවෝ ඔක්කොම උන්ගේ ගෙවල් වලට කතා කරලා මම කියන ඔක්කොම උන් ජාතකය ඈ. දන්නවනේ මං කිව්වා මට ආයෙ කරන්න බැරි නැහැ. මගේ අක්කා උස්ස ගන්න එපා තවත්. දැන් ඇති හොඳට මිවතුවා කරුණා කරලා ගෙදර යන්න දැන්. හරිද? තව ආයෙ එක සැරයක්වත් මට කියන්න තියන්න එපා කරුණා කරලා ගෙදර යන්න. නැත්නම් මං කතා කරලා බයිනවා ඔතන ඉන්න ඔක්කොම උන්ට බයිනවා මං. හරිද? ඔක්කොම උන්ට බයිනවා. ආයෙ මූණක්වත් බලන්න බැරි වෙන්න බයිනවා. මට කියලා ඒ දේ කරගන්න නැතුව දැන් පාඩුවේ ගෙදර යන්න. ආයෙ මට එක සැරයක්වත් කියන්න තියන්න එපා. පාටි සතිය දවස් 7 ගත්ත දවස් 7ම පාටි පුළුවන් නම් තව දවසක් එකතු කරගෙන එදාටත් පාටි දානවා. මොකක්ද කියනකොට මේක තේරෙන්නේ උතරින් එහාට ජීවිතයක් නැහැ. උතරින් එහාට මට තේරෙන්නේ නැහැ. ඔක කියලා වැඩක් නැහැ. දැන් කොහොමද කියලා වැඩක් නැහැ. දැන් මේ වෙලාවේ ඇත්තටම කියලා වැඩක් නැහැ. පාඩුවේ ගෙදර යන්න මම හෙට උදේට ආව අල්ල ගන්න. තිබ්බා. වෙන ඕන දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වැටුණාවේ ගණන් ගන්න එපා ඔබ සුළු දේවල් සිනා වෙලා අපි ඔහේ යමු